වැරද්දක්ද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ කියලා නේද? දැන් අර ඔබතුමා මට කිව්වනේ මේ ඇතුළ දිහා බලන්න කියලා. එතකොට මම ඇතුළ දිහා බලනකොට මට තේරෙන්නේ මට බැලෙන්නේ ඒක මගේ දැනුම හින්දා වෙච්ච දෙයක්ද අවබෝධයෙන් හින්දා වෙච්ච දෙයක්ද මට තේරෙන්නේ ඇතුළට ගිය ගාම මට තේරෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් මෙතන මේක හැදෙන්න හේතුවක් හින්දානේ. එතකොට හේතුවක් හින්දා මේක හැදෙනවා නම් මම දැනුමෙන් මම දන්නවා මෙන්න මේම කතාවක්. මෙතන තියෙන්නේ හේතු ටිකක් එකතු වෙලා අවිද්‍යාව හින්දා මෙතන රූපයක් හදලා පෙන්නනවා. නැත්නම් ඇත්තටම රූපයක් හැදිලාම නැහැ. එතකොට රූපයක් නැත්නම් හැදිලාම නැහැ. එතකොට හේතු ටික නැති වුණාම ඒ අවිද්‍යාවෙන් හදලා දුන්න රූපේ නැති වෙනවා විතරයි. එතකොට එහෙමනම් මම කියලා කියන්නේ මගේ විඥානය නම් මම මෙතන විඥානය කියන එක සම්පූර්ණ ඕෆ් කරලා එළියෙන් එක data එකක්වත් දෙන්නේ නැහැ නේද? එතකොට මට බාහිරත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ නේද? ඒ කියන්නේ මට මේ බාහිර කියලා ගත යුත්තක්වත් මම කියලා කෙනෙක්වත් එතන පවතින්නේ නැහැ නේද කියන අදහස මට එනවා. ඔව් ඒක හරි. ඒක තමයි හරි. බාහිරින් කිසිම මම ගොඩක් දුරට ගොඩාක් කලාවට මම පොයින්ට් එක විතරයි කිව්වේ. මොනවාර පැහැදිලිද? පොයින්ට් එක විතරයි කියනවා තමයි කිව්වේ. ඒ කියන්නේ මට අනිත්‍යව පෙන්වන්න පුළුවන් පෙන්වුවට පස්සේදී ඒක එකතු වෙනවා. ඒ කියන්නේ වැඩි දෙයක් දැන් තව මොනවා හරි දෙයක් පැහැදිලි කරන්න කියලා කිව්වොත් මම ඒක රාමුවක් කියලා දෘෂ්ටියක් විදිහට හදාගෙන ඒක හොයන්න පෙළඹෙනවා. ඒක තමයි හරිද? ඒක තමයි හරි. ඒක දැනුම හරි. නමුත් අතන අර ක්‍රියාවලිය විතරයි මම කියන්නේ. ඒක වෙනකොට අර කිය ඔක්කොම ගැලවෙනවා. ඕකේ. දැන් මට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ඒක ඇත්තටම එහෙම මට ඒක ඇත්තටම මම දන්නවා මේක තියෙන්නේ මේ මොකද්ද මේ රාමෝක කියන එක මට තේරෙනවා. මොකක්ද දන්නවද දැන් මම තාම මගේ සිතේ ස්වභාවය දැකලා නැහැ. මමත් ඒ ගැලවෙනවා හරි හිතේ ස්වභාවය හරි මම ඒක එක්ස්පීරියන්ස් කරලා නැහැ. දැනුමින් දැනගත්ත වැඩක් නැහැ නේ මම. දැනුමෙන් මට මේක ප්‍රයෝජනයක් නැහැ. ඒතර මම මේක එක්ස්පීරියන්ස් කරලා නැති හින්දා එතකොට මට අර කතාවේ දැන් මට හැම වෙලාවෙදිම පුළුවන් බාහිරින් මේක කිසිම සම්බන්ධයක් නැහැ. මට සමහරවිට හිතෙන මෙන්න මෙහෙම දේකුත්. දැන් බාහිරින් කිසිම දෙයක් නැත්නම් මම කියලා කෙනෙක් මෙතන පැනවෙන්නෙම නැත්නම් මමයි මේ මොනවාද මේ ගස්කොලා කරන්නේ ඔක්කොගෙම වෙනසක් නැහැ නේද කියලා. දැන් මට ඇත්තටම මගේ ඉන්ද්‍රියයන් හයම ස්විච් ඔෆ් වෙලා තියෙනවා. ඒ කියන්නේ විඥානය ස්විච් ඔෆ් වුණොත් ඉන්ද්‍රියයන් හය වැඩ කරන්නේ කියන්නේ නැහැ නේද? පුද්ගලයෙක් නැත්නම් පුද්ගලයෙක් පැවැත්මක් නැත්නම් විඥානය තිබ්බොත් ප්‍රාර්ම තියෙන්නේ. ඒක ඇත්තට ඇති වෙන්නේම. එතකොට දැන් ඒ සියලුම දේවල් නිරුද්ධ වෙලා ගිය මොහොතකදී ඇත්තටම තියෙන්නේ මම සෝවාදර්මයේ මමයි අතර වෙනසක් නැහැ. ගහන් ගත්තත් මම ගත්තත් මමයි කියලා කෙනෙක් එතන පෙන්නන්න බෑ වගේම අත එතන මේ මොනවාද එතන දෙන්නෙක් හරි කෙනෙක් හරි ඉන්නවා කියලා කියන්න බෑ. ඒක කියන්න බෑනේ සේන මහත්තයා. ඒ කියන්නේ ස්වභාව ධර්මයයි මමයි කියලා කියන්නෙම ඒක එහෙම කියන්නෙම ස්වභාව ධර්මයයි මමයි අඳුරගන්න බැරි තැන. මම ඉන්න නිසා දෙකක් පේන්නේ. අපි පරමාර්ථයෙන් කතා කරන්නේ මම ඉන්න නිසා තමයි මට මේ ස්වභාව ධර්මයේ කියලා අහුවෙන්නේ. එතකොට මම කියන්නේ මේ ගස් කොහොමද කියන කතාවක් කොහොමද? එහෙම කන්සෙප්ට් එකක් ගැන කියනවා. හැබැයි ඒක හරියටම අපි අවබෝධ කරගත්ත නම් අන්න එතන ස්වභාව ධර්මයේ මමයි දෙකක් නෙවෙයි එකක්. ඔව් දැන් මට තේරෙන දෙයට හැම වෙලාවෙදිම මට සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න පුළුවන්. මොකද දැන් මේකට හේතුව මම එක වෙලාවකට අර මේ ස්විච් එක ඔෆ් කරා වගේ අර ටික ඔක්කොම ඔෆ් කරලා දැම්මට පස්සේ මට තේරෙනවා මෙහෙම සංසිද්ධියක් නෑ නේද මෙතන කිසිම විදියකින්. මොකද මට හොත්තටම පැහැදිලිව පේනවා මම රූපයක් දැක්කොත් මෙතන මම ඉන්නේ තමයි මට රූපේ. එතකොට රූපේ අන්න එතන මෙහෙම එකක් වෙනවා. ඒක කියන්නේ අර මම රූපයක් දැක්කොත් මේ දකින්න මගේ ස්වභාවයමයි කියලා දැනනවා කිව්ව නේද?
ඔව්. දැන් අන්න එතන බලන්න දැන් දෙයක් වස්තුවක්ම දැක්කොත් ඒ වස්තුව දකින්නේ මම මගේ ස්වභාවයම. ඒ කියන්නේ මමමයි. ඔව්. එතනම නැවතිලා. හරිද? දැන් පැහැදිලිද එතන? එතනම නැවතිලා. ඔන්න ඔය ඕක ක්‍රමානුකූලව ඉදිරියට යනකොට ඔය ඇතුලේ ස්විච් එක ඔටෝ ඕෆ් වෙනවා. ඔටෝ ඕෆ් වෙනවා. ඔටෝ ඕෆ් වෙනකොට ඔය භාෂාව ඔයිට වෙනස් වෙනවා. සිස්ටම් එක වෙනස් වෙනවා. පැහැදිලි? ඒ සිස්ටම් එක සේනක මහත්තයා එතන වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන ස්වභාවයේදී තමයි ලෞකික ලෝකයයි ඔයා ප්‍රතික්ෂේප කරන්නේ. පැහැදිලිද? දැන් කියන්නේ අර එක කතා කියනවනේ. එයා මේවයි එහෙම කතා ගොඩක් කියනවා. ඒක මොකද මම දැන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලෞකික ලෝකයේ තියෙන ගැටීම් වලට එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ මට.